ඇයි උඹ රජයේ ජොබ් එකක් කරන්න හිතාගෙන ඉඳලා ප්‍රයිවට් කම්පැනි එකකට ජොයින් වෙන්න හිතුවේ? මම try කළා. ඒ ටිකක් පරක්කු වෙයි වගේ. මේ කම්පැනි එකෙන් මට කතා කරලා තියෙන්නේ ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක ජොයින් වෙන්න කියලා. මම හෙට ගිහිල්ලා මගේ ඩිමාන්ඩ්ස් කියනවා. දැන්ටමත් මම ෆෝන් එකකින් කියලා තියෙන්නේ. ඒගොල්ලෝ කැමතියි වගේ. දැන් ඉතින් හොඳ කුමාරි හාමි කෙනෙක්ව හොයලා අසාද බඳගන්න. මට නොකියම ගෙදරින් හොයනවා වගේ. අනේ ඒක නෙමෙයි. ඉස්සර උඹ යාළුවලා හිටියනේ නදීෂ කියලා කෙල්ලෙක් එක්ක. අන්න දැන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අපරාධ. ඒ කෙල්ල හොඳ කෙල්ල. ගෙදරින් අකමැති වුණ නැත්තම් මට මැරි කරන්නත් තිබුණා. අම්මට වැඩිය උඹලගේ ශිරෝමියක් කරන කොක්කැද්ද? අක්කා නදීෂට විරුද්ධ වුණා. අන්තිමට අක්කා ගෙදර ඩ්‍රයිවර්ත් එක්ක පැනලා ගියා. උඹ නම් අම්මලාගේ හිතට ඉද්දන්න එපා. එයාලගේ විශ් එක උඹ. අම්මලා හොයයිනේ. ඒ හොයන කෙනාගෙන් හොඳම කෙනා මම බඳිනවා. මන්නම් කෙනෙක්ව හොයාගෙන ඉන්නේ. එයාගේ නම තමයි රෝමි. මේ දවස්වල රිසර්ච් එකකට ගිහිල්ලා ඉන්නේ. දකින්නත් ආසයි. ආවා මන් දුන්නා දෙන්නම්කෝ. මම උඹේ කීම අහලා මුකුත් නොකියුවට මට නම් හිතෙන්නේම අර කෙල්ලට ගිහින් දෙකක් කියන්න. ඒ අහිංසක කෙල්ල මොනව කරන්නද චීලා? මේ ජස්ටින් යහකිටු කෙල්ලෙක් රසක් දාලා එතන ප්‍රශ්න ඇති කරගත්තේ. ඒක ඇත්ත. මම ලෙඩා දුකා. ඒ කෙල්ල හැඩ මට අපේ ජස්ටින් විශ්වාස නැහැ. ශීලා මම එකක් කියන්න. හැම තිස්සෙම කටුවත් වගේ ඉල්ලෙලි මේ මනුස්සයා ඇඟට පයින් යන්න එපා. එතකොට තමයි මිනිස්සුන්ට ගහනු එපා වෙන්නේ. ඉස්පිරිතාලෙන් අද රැට මොනව හම්බුණාද දන්නේ නැහැ. අපිට තිබුණි විමලා චයිනීස් එකකින් පැකට් එකක් අරන් දීලා එන්න. කොහෙද? මට 100ක් තිබුණ එකක් මාත් මෙහෙ ඉන්නේකේ අපි හෙට උදේම ඉන්දියාප ටිකක් හම්බගෙන යන්න. අනේ ඒක හොඳයි විමලා. ජස්ටින් හරි ආසයි දියාප වලට. ජස්ටින්ට ගැහුව නාගසත්‍ය පාල රිමාන්ඩ් එකෙන් එළිට ඇවිල්ලා ආයිමත් ජස්ටින්ට කරදර කරයිද දන්නේ නැහැ නේද? ඔව් ඒක ඇත්ත. අපි පොලිසියට ගිහින් සමාදාන වෙමු. ජස්ටින්ටත් හොස්සලංගින් මැස්ස යන්න බෑනේ. ඔව් ඒක හොඳයි. අන්නර බත්තක රොසනන්ට කොහෙද? ඔව් මං ගිහින් බලන්න. එමෙ බස් සංගමේ සභාපති වුණාම මොනවද කරන්න තියෙන්නේ? අනේ මන් දන්නේ. යමක් මොකක් හරි කරනකොට අනුන් කෙසේ වෙතත් අදම ගානේ තමන්වත් ඒක ගැන දැනගෙන ඉන්න එපා. මම මොක බාර ගන්නවා නම් හොඳට ස්ටඩි කරලා තමයි බාරගන්නේ. දැන් ඔකට පඩියක් හම්බෙන්නෙත් නැත්තම් ඔක සමාජ සේවයක්. අද කාලේ මිනිස්සු ගොඩාක් සමාජ සේවය කරන්නේ තමන්ගේ සාක්කුව පුරව ගන්නනේ. උ තමන් ගැන දන්නේ නැතුද කතා කරන්නේ? දන්නවා අපච්චි. ඒ වුණාට සුදු රෙද්දක් වගේ තියෙන අපච්චිගේ නම කිලුට වෙන්න පුළුවන්. මාත් කියන්නේ ඕකමයි. හලෝ. මල්ලි මම අක්කා. හෙටලා ඉන්ටර්විව් එකට යනවා කිව්වා නේද? මම විශ් කරන්නයි කතා කළේ. ඔව් thank you. හෙටම වැඩ බාර ගන්නවද? කියන්න බෑ. කොහෙද ඉන්නේ ගෙදරද? ඔව්. අම්මලා ළඟ ඉන්නවද? ඔයා හෙට හවස එනවනේ? මං ඉන්දියාප්ප කන්න පොල් මැල්ලුම් හදලා තියන්නම්. හොඳයි හොඳයි.
කවුද පුතා කතා කරේ? මේ සුරේන්. මේ අපච්චි බස් සංගමේ සභාපති වෙන්න නම් බස් තියෙන්නත් ඕනද? එහෙම නෑ කියලා කියනවා. දැන් ඔය සුරේන් කතා කරන කියලා කිව්වේ. පත් මාර වෙලානේ ආවේ. ඇයි? ඒ තමයි. හා? කොහේ ඇඳේ හිටින්නද? උදේ ඉඳන් දැක්කේ නෑ මිසි. ඇයිනිසි? ඔයාලද මේ ඇඳේ හිටිය ලෙඩාගේ බාරකාරයා? ඔව්. පිටගස් මට තව ඉන්ජෙක්ෂන් එකක් විදින්නක් තියෙනවා. ලෙඩා නෑනේ. හා? මේ ඇඳේ හිටිය ලෙඩා දැක්කේ නෑ උදේ ඉඳන්. පුතා පන්සලට ගිහිල්ලා යන්න. හොඳයි. බස් රටේ යදුරු තන ගමන යන්න සූදානම් කොන්දොස්තර මහත්තයා මාට අවසර දෙනවා ඔයලා දෙන රුපියල් දෙක මගේ රබානට වැටෙන්නේ ඒකෙන් දරු දෙන්න එක මගේ පනනල ගැට ගැහින්නේ පාවර පාර විදකෝට ඇතුල් කොට වතරමල්ල පාවර පාර විදකෝට වතරමල්ල දැන් එනවා. ඔව් යනවා නැගි පාවර පාර විදකෝට නැගි යනවා වතරමල්ල දෙක්වාගේ දැන් මෙතනට මේ එන්නේ සාග පුවතන් අත දාලා රුපියල් 10ක් දෙන්නේ කාලා පුරුදු නැතුව මූණත් බක මූණ වගේ තියෙන හරිය මදි ගහගෙන දිව්‍ය ලෝකේ යන්න වගේ ඈ ආගතින නයි අරගෙන රෙද්දාස්සේ දාගන්නේ සද්ද දාගෙන ආවොත් පැලස්තරෙත් ගැලවෙන්නේ ගලපන් බලන පැලස්තරේ අත්‍යා ගලපන් හරි මේ මොනවා කතා කරන්නේ මොකද්ද බටියා විරුද්ධක් කියලා කිය කරිනවා දෙන්න බෑ මෙයා නිකන් බලන්න කරිනවා දෙන්න බෑ හරි හරි නගි යනවද මේකද දැන් යනවා නැතු මේක මේ දවල් නයිට් පාක් ගාලා නෑ දැන් යනවා නයිට් පාක් නෙමෙයි මං ආවේ දැන් යනවද කියලා එච්චර යන්න නෑ දකින්න දැසයි යන් උරුප්පක් වගේ නේ ඕ මූලග්ගිනිකාරයෙක් කියනවා යන් හරි හරි